හෙලෝ වෙල්කම් බැක් ටු මයි වීඩියෝ channel. අද දෙසැම්බර් 25 වෙනිදා. මේ වෙනකොට වෙලාව උදේ 11ට විතර ඇති. අපි මේ ඉක්මනට ලෑස්ති වෙලා යන්න හදන්නේ කොහෙටද කියලා ඔයගොල්ලෝ දන්නවද? අපි උදේ 11:00 වෙනකොට හස්බන්ඩ්ගේ නැන්දලා ගෙදර ඉන්න ඕනේ. අපිට තව පැය භාගයයි තියෙන්නේ. අද නැන්දාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි ඒ ගෙදරට යනකොට මොන හරි අරගෙන යන්න ඕනි. නැන්දට gift එකක් ගන්නත් ඕනි. ඉතින් පැය භාගය ඇතුළත අපි මේ ඔක්කොම වැඩ ටික කරගන්න ඕනි. අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. බබාව තාත්තා අතට දුන්නා. මමයි අම්මයි තමයි මේ පිටිපස්සේ යන්නේ. කොහොමද බලන්නකෝ. ඔන්න චූටි දුව තාත්තත් එක්ක ඉස්සරහා. බර්ත්ඩේ එකට මොකක්ද ගන්න gift එක කියලා තමයි අපි මේ කියව යන්නේ. බලන්නකෝ මායි අම්මයි ලස්සනයිද කියලා. අවසානට අපි නැන්දට බෑග් එකක් ගන්න තීරණය කරා. අපි ලස්සන හෑන්ඩ් බෑග් එකක් අරගත්තා. දම් පාට හෑන්ඩ් බෑග් එකක් තමයි අපි අරගත්තේ. ලස්සන මලක් තියෙන. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. පස්සේ තමයි දැනගත්තේ නැන්ද වැඩට යන්න මේ පාර ජනවාරි 1 වෙනිදාට අරගෙන තියෙන්නේ දම් පාටම ලස්සන සාරියක් කියලා. ඒකම අපි එනකොට ගියා ෆුඩ් සිටි එකට ගිහින් එන්න. මොකද මට අයිස්ක්‍රීම් කන්න ආසාවක් ඇති වුණා. ඔය ඉස්සරහින් යන්නේ හස්බන්ඩ්. ඒත් එක්කම අපි නැන්දලාගේ ගෙදරට යන්නත් අයිස්ක්‍රීම් එකක් අරගත්තා. මම නම් කන්න කැමතිම කෑමක් තමයි අයිස්ක්‍රීම් කියන්නේ. ඔයගොල්ලොත් අයිස්ක්‍රීම් කන්න කැමතිද? මොන වර්ගෙද කන්න කැමති? කමෙන්ට් එකක් දාගෙන යන්න මොන අයිස්ක්‍රීම්ද කන්න කැමති කියලා. මේ වෙනකොට නම් වෙලාව 11:00 පහුවෙලා. දවල් 12ටත් ළඟයි. හොඳටම අවුව සැරයි. අපේ චූටි දුව මම බඩු ගන්නකන් සිකියුරිටි ඇන්ටිත් එක්ක කතා කර තමයි හිටියේ. එනකොට එයාට ටටා කියලා තමයි ආවේ. අපි ඇවිල්ලා වාහනේට නැගෙන රස්නි නිසාම අයිස්ක්‍රීම් කාලම යමු කියලා තීරණය කරා. අපි කනකොට චූටි දුවත් අනේ බලාගෙන හිටියා. එයාට පැණි රස අපි කන්න දෙන්නේ නැහැ. ඒ වුණාට අම්මා කිව්වා චුට්ටක් දෙන්න කියලා. ඔන්න බලන්නකෝ එයා එයාගේ චූටි අතින් අරගෙන පොඩ කන හැටි. මේ වෙනකොට නම් අපේ අනිත් පුංචිලා නැන්දලා ගෙදරට ඇවිත් කියලා අපට කෝල් එකක් දීලායි තිබුණේ. විනාඩි 10ක විතර දුරක් යන්න තිබුණ නිසා අපි අයිස්ක්‍රීම් කාලම ගමන යන්න පිටත් වුණා. මගෙත් එක්ක දිගටම වීඩියෝ එකේ රැඳිලා හිටියොත් ඔයාලට ඒගොල්ලන්ව බලා ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ චූටි අතින් අපේ දුව පොඩ අයිස්ක්‍රීම් කනවා. එයා කූල් එකට හරිම ආසයි. අපි එනකන් කට්ටිය මග බලාගෙන ඉඳලා තියෙන්නේ. ඔය ඉන්නේ බර්ත්ඩේ ගර්ල් හස්බන්ඩ්ගේ නැන්දා. චූටි පුතා ආපු ගමන්ම එයාගේ අතට ගියා. ඇතුළට යමු අනිත් අයත් බලන්න. ඒ කට්ටියත් ඔයගොල්ලන්ට හායි කියයි. හායි කියන්නලා. හායි කියන්නලා. හායි කියන්න. මායි බබායි හස්බන්ඩ්ුයි චුට්ටක් එළියට ආවා. බබාට උදේ අපි කෑම කවාගෙන ආවේ නෑ. ඉතින් අපි යාට මොන හරි ගන්න කල්පනා කරා. ඒ නිසා පාරට ආවා. ඕ බබා කොහෙද යන්නේ? බබා කොහෙද යන්නේ? බබීට අලිපේර ගේන්න යනවා නේද අපි කඩේට? කඩේට යනවා අපි චූටි බබාට අලිපේර ගේන්න. බබා කන්න ආසම අලිපේර. ඉතින් අපි අලිපේර ගන්න පාරට යනකොට ටෝයිස් කඩයක් හම්බුණා. හස්බන්ඩ් හැම වෙලේම කරන්නේ බබාට ටෝයිස් අරන් දෙන එක. මං කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. ඉතින් බබයි එයයි ගිහිල්ලා නතර උනේ බෝනික්කෝ ඉන්න තැනක. මම ඉතින් ඔය මොනවද ඕනේ කියලා පොඩ්ඩක් බලනවා. බෝනික්කෝ දෙන්නෙක් හිටියා. පළවෙනි එක්කෙනා මෙයා. එයාගේ නම් කොණ්ඩේ නැහැ තොප්පියක් විතරයි දාලා තිබුණේ. මේ ඉන්නේ දෙවෙනි බෝනික්කා. එයාගේ කොණ්ඩේ තියෙනවා. කොයි එක්කෙනා ගන්නද කියලා කල්පනා කර ඉතින් මම මෙන්න මෙයාව ගන්න කල්පනා කරා. මොකද එයාගේ කොණ්ඩේ නැහැ. අපේ චූටි දුව කොණ්ඩේ අදිනවා. ඔන්න අපි දැන් කැෂියර් එක ළඟ ඉන්නේ. එයා අර බැලුම් පුම්බන එකකුත් ගන්න තමයි මේ කල්පනාව තියෙන්නේ. අතින් පෙන්න ඉල්ලන්නේ ඒකකුත් අරන් දෙන්න කියලා තමයි. අපේ කොටන් බන් එකත් ඉවර වෙලා තිබ්බ නිසා ඒකකුත් අරගත්තා. බඩු ටික අරගෙන අපි එන්න පිටත් වුණා. බබාට අලිපේර ගන්නාවට ඒ කඩේ අලිපේර තිබුණ නැහැ. ඉතින් මට දොඩම් ගන්න ආසෙත් වුණා. ඇවිත් හිටපු හැමෝටමත් එක්ක අපි දොඩම් අරගත්තා. ඒ කඩේ හොඳ දෙලුන් තිබුණ නිසා අපි තෝරලා හොඳ ලොකු දෙලුන් ගෙඩියක් බබාට අරගත්තා. නාරං ගෙඩි 5ක් 200ට තිබුණා. මම නාරං ගෙඩි 10ක් අරගත්තා. මේ තියෙන්නේ මම බබාට ගත්ත
දෙලොන් ගෙඩියයි අපිට ගත්ත දොඩනුයි. හොඳ ලොකු දෙලොන් ගෙඩියක්. මටත් හරි ආසයි. මමත් දෙලොන් කන්න හරිම ආසයි. බබාට කවන ගමන් මාත් ඉතින් කනවා. ඔන්න ඔය ඉන්නේ අපේ කට්ටිය. සතුටු සාමිච්චියේ යෙදෙන ගමන්. මේ ඉන්නේ පුංචි. ගෙදර ඉන්නකොට හැම වෙලේම දුව ඉන්නේ මගේ අතේනේ. ඉතින් කොහෙට හරි ගියපුවම මං ටක් ගාලා දුවව දෙනවා කාට හරි. සිතිජ මල්ලිට දීලා මම මේ පොඩ්ඩක් නිදහසේ ඉන්න ගමන්. බබාට ආදරේ තමයි ඒ වුණාට කාගේ හරි අතකට දීලා ටිකක් නිදහසේ ඉන්නවා කියන්නේ ඒක ලොකු නිදහසක්. මේ වෙනකොට ආච්චි ඔන්න බලන්න හොඳ කතාවක් කිය කියා ඉන්නේ. හැමෝම හිනස්සව ඉන්නවා. වයසට ගියපුවාම රස කතා ගොඩයිනේ ඒගොල්ලන්ගේ ඒ කාලේ. ඉතින් අපිත් ඒ කතා අහ තමයි මේ hina වෙවි ඉන්නේ. ඒ අතරතුර පිරිමි කට්ටිය නම් ඔන්න පොඩි වැඩකට ගියා. ඒ අතරතුර ඒගොල්ලන්ගේ බයිට් ටිකක් අපි අරගෙන ආවා. ඉතින් චූටි දුවටත් පොඩ්ඩක් කවන ගමන් අපිත් කනවා. ඒකේ තිබුණ හරි රස කෑමක්. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ දුඹුරු පාටට කෑමක් තියෙනවා. ඒක හරිම රසයි. අපි ගොඩ දෙනෙක් ඒකේ තමයි කෑවේ. මම නැන්දගෙන් ඇහුවා කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා. එයා කිව්වා කඩල පිටි වලට මිරිස් කුඩුයි ලුණුයි බිත්තරේකුයි දාලා හොඳට ගහලා ලූණු කෑලි කපලා ඒ ලූණු දවටලා බැදලා අරන් තියෙන්නේ කියලා. ඒ අතරතුර අපේ චූටි දුවට යාළුවෝ දෙන්නෙක් හම්බෙලා චූටි අක්කා කෙනෙකුයි චූටි අයියා කෙනෙකුයි. ඒ දෙන්න ළඟ තියාගෙන ෆෝන් එකකින් මේ කාටුන් එකක් තමයි බලන්නේ. චූටි ළමයිට ෆෝන් නම් දෙන්න හොඳ නෑ තමයි. ඉතින් ඒ වුණාට මම එයාව එයාලගෙන් ගත්තේ නැහැ. මොකද එයා සතුටින්නේ හිටියේ. ඒ අතරතුර ඔන්න බලන්නකො මොනවද අයියලා එයාට දෙන්නේ කියලා. එයාට ටිපි ටිප් දෙනවා. මං හිතන්නේ මෙයා මේ පළවෙනි පාරට තමයි මෙහෙම ටිපි ටිප් ගන්නේ. මම ඉතින් ඒක අයින් කරේ නැහැ. අනිත් චූටි බබාලට දුක හිතෙයි කියලා. කෑම සුවඳක් ආපු නිසා මම කුස්සිය පැත්තට ගියා බලන්න. ඒ යනකොට අපේ මල්ලි කෑම හදනවා. එයාගේ අවසරයක් ඇතුව තමයි මම මේ වීඩියෝ කරගත්තේ. එයාට හරි රසට කෑම හදන්න පුළුවන්. අපි දැන් මේ කෑම කන ගමන්. එයා හදපු කෑම වේල නම් හරිම රසයි. මම උදේ ඉඳන් කාලේ හිටියේ නැති නිසා මම බෙදාගත්ත බත් ටික ඔක්කොම කෑවා. මේ ඉන්නේ මල්ලි. මගේ බබාවත් තියාගෙන බලන්නකෝ කොණ්ඩෙට මලකුත් ගහලා. අපේ චූටි දුව හරිම ආදරේ. එයාගේ සිතී බාප්පා තමයි මේ. සිතිච්ච මල්ලි අපේ ගෙදර ආවා කියන්නේ මට බබා ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නෑ. මුළු දවසක් වුණත් එයා බාප්පා අතේ ඉන්නවා. ඉතින් එයා ඉන්න අතරතුර තමයි මම එයාව දීලා කෑම කෑවේ. ඒ අතරතුර අනිත් අයත් කෑම කන ගමන් තමයි ඉන්නේ. සිතිච්ච මල්ලිට කෑම විතරක් නෙමෙයි කේක් එහෙමත් හරි රසට හදන්න පුළුවන්. මේ තියෙන්නේ මම බෙදාගත්ත කෑම එක. මේක ඉවර වෙනකන් ඉතින් කෑවා. දැන් මතක් වෙනකොට දැනුත් තිබුණා නම් කියලා හිතෙනවා. කියන්න ඕනේ කුරුණෑගල අවට කවුරුම හරි ඉන්නවා නම් බර්ත්ඩේ කේක් එකම හදාගන්න අවශ්‍යතාවයක් තියෙන මට මැසේජ් එකක් දාන්න. මට පුළුවන් මේ මල්ලිව කොන්ටැක්ට් කරලා දෙන්න. ඒ මල්ලිට හරි රසට කේක් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ තව ඉස්සරහට වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියොත් ඒ මල්ලි හදපු කේක් එකක් බලා ගන්න පුළුවන්. මොකද මල්ලිගේ අම්මගේ තමයි බර්ත්ඩේ එක තිබුණේ. ඒ නැන්දගේ බර්ත්ඩේ එකට කේක් එක හදලා තියෙන්නේ මේ මල්ලිම තමයි. කෑම කාලේ ඉවර වෙලා අපි සින්දු කියන්න පටන් ගත්තා. ඒ කට්ටිය සින්දු කියන අතරතුර මම මේ යන්නේ අපේ අනිත් කට්ටිය කොහෙද ඉන්නේ කියලා බලන්න. මොකද ඒ කට්ටිය සින්දු කියන තැන හිටපු නැති නිසා. ඔන්න බලන්නකෝ ඒ කට්ටිය ලොකු කතාවක. ආගිය තොරතුරු ඉතින් ගොඩක් ඇතිනේ ඒගොල්ලන්ට කතා කරන්න. ඒ නිසා මං ඒගොල්ලන්ට කරදරයක් වෙන්නේ නැතුව ආපහු ආවා. මේ වෙනකොට චූටි දුව නිදාගෙන තමයි හිටියේ. මම මේ දොර ඇරලා එයාවත් බලලා ආපහු යන්න තමයි හදන්නේ. දුව ඔතන නිදාගෙන හිටියට එතන ජනේලෙ ළඟින් මං එහා පැත්තේ ඉඳගෙන දුව දිහා බලාගෙන තමයි හිටියේ. ඒ ඇවිත් මං ආයෙමත් යන්නේ කට්ටිය සින්දු කියන තැනට. මං හරි ආසයි සින්දු අහන්න. හැබැයි මට සින්දු කියන්න නම් බැහැ. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්. එයා එයාගේ කේක් එක කපන ගමන්
මං අර කිව්වේ කලින් මල්ලි කේක් හදනවා කියලා. මේ ඒ මල්ලි හදපු කේක් එකක්. හරිම රසයි මේ කේක් එක. ක්‍රිස්මස් පාටි එකයි බර්ත්ඩේ පාටි එකයි දෙකම අපි අද නැන්දලා ගෙදර සැමරුවා. වෙනදට නම් මම ක්‍රිස්මස් පාටි එක සමරන්න යන්නේ අපේ ලොකු අම්මලා ගෙදරට. මොකද ලොකු අම්මගේ බර්ත්ඩේ එක තියෙන්නේ දෙසැම්බර් 25ට. මෙතන ඉන්න හැමෝම හස්බන්ඩ්ගේ නෑදෑයෝ. මගේ නෑදෑයෝ නම් මෙතන දකින්න නැහැ ඔයගොල්ලන්ට අද. දැන් ඉතින් ඔන්න හැමෝම කේක් කන්න තමයි හදන්නේ. ඔන්න මුලින්ම කේක් කවන්නේ නැන්දා එයාගේ හස්බන්ඩ්ට. ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ මාමට. ඉතින් පවුල්වල හැමෝම එකට එකතු වෙන්නේ. මොකද ගොඩක් අය තම තමන්ගේ වැඩත් එක්ක බිසි වෙනවා. ඉතින් මේ වගේ දවස්වල මතකයන් මේ විදියට එකතු කරගත්තපුවාම පස්සේ කාලෙක අපිට බලලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් එදා දවස ඇතුළත අපිට මගේ ජීවිතේට එකතු වෙච්ච මතකයන් ගොඩායි. රස කතා ගොඩායි. මගේ චූටි දුවට චූටි අයියලත් එක්ක සෙල්ලම් කරන්න හම්බුණා. එයාත් හරි සතුටින් ඒ දවස ගෙව්වා. ඉතින් ඔයගොල්ලන්ගෙනුත් මං ඉල්ලනවා පවුලේ අයත් එක්ක එක දවසක් හරි විශේෂ දවසක් යොදාගෙන සතුටින් ජීවත් වෙන්න. අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ ජීවිතේට ලස්සන මතකයන් එකතු කරගන්න. නැවතත් මේ වගේ vlog එකකින් හමු වෙනතුරු ගිහින් එන්න. මගේ channel එක subscribe කරන්න. මතක ඇතුවම ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න.